ආදරණීය දරුවක් ගැන මොකද හිතන්නේ? ඇතරම මෑත කාලේ මම ලංකාවේ චිත්‍රපටයක් කියලා බොහොම ආසාවෙන් බලපු එකම චිත්‍රපටය. මම දන්නේ මම මට හැම චිත්‍රපටයක්ම බලන්න බැරුණා පහුගිරිය. නමුත් බලපු චිත්‍රපටිය අතර මම ආසාවෙන් පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අවසානය දක්වා පුදුමාකාර ආසාවකින් සහ රසිකයෙක් කියන තැන ඉඳලා සිනමා රසිකයෙක් කියන තැන ඉඳලා තමයි මම චිත්‍රපටය බැලුවේ. මමත් මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් වුණාට මම අද රසිකයෙක් වුණා. මම ඒ විදිහට බලන් හිටිය ඇස්වල කඳුළු පුරවගෙන සාමාන්‍යයෙන් මම අඩවන්න ලේසි නෑ මම හැමතිස්සෙම කියන එකක්. නමුත් මම හොඳටම ඇඬුවා. සාරංගයියා ඔබට සංගීතක්කා ඒ දෙන්නගේ රංගන ෂණු සහ අපේ චනුක මේ හැම දෙනාම චිත්‍රපටය වෙනුවෙන් දීලා තිබුණු ඒ රංගනය ඒ උන්ගේ අත්දැකීම් දැනුම මේ හැමදේම භාවිතා කරලා ඒ කරලා තිබුණ නිර්මාණය ඇත්තමයි හිතට පුදුමාකාර සතුටක් සහ ලොකු බලාපොරොත්තුවක් හිතට ආවා. අපේ ලංකාවේ සිනමා කර්මාන්තය තවදුරටත් කිසිම බයක් නැතුව දුවන්න පුළුවන්. කිසිම බයක් නැතුව අපේ මේ සිනමා ප්‍රේක්ෂකාගාරයට තව ඉදිරියට රස විඳින්න පුළුවන් කියන විශ්වාසය මගේ හිතට ආවා. මටත් මේ වගේ නිර්මාණ ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා මට පුදුමාකාර සතුටක් ආඩම්බරයක් දැනුණා. ඉතින් දිල්ෂාන් අයියා අරම සතුටුයි ඔයාගේ ඒ පෙන්නලා තිබුණු ඒ ලස්සන ෆ්‍රේම්ස් ඒ හැඟීම් ඉස්මතු කරලා තිබුණු දේවල්. ඉතින් ඒ අධ්‍යක්ෂණයටත් මගේ ගෞරවය සහ ස්තුතිය. දිනේෂ් සංගීතයට hats off නියමයි මචං. ඉතින් මේ හැමදෙනාම එකතු වෙලා කරලා තිබුණු වැඩේ හරිම ලස්සනයි හරිම ආඩම්බරයි.